සහාරා කාන්තාරය මැද අභ්‍යවකාශයේ ඉඳන් බැලුවම පෘථුවිය අප දෙස බලා ඉන්නවා වගේ පේන අමුතුම තැනක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක තමයි ලෝකයේ තියෙන අභිරහස්ම ස්ථානයක් වන සහාරා කාන්තාරයේ ඇස. අප්‍රිකාවේ මොරිටේනියාවේ පිහිටලා තියෙන මේ ස්ථානය කිලෝමීටර් 40ක් විතර පළලයි. මේකේ තියෙන වලලුවල හැඩය කොච්චර නිවැරදිද කියනවනම් අවුරුදු ගණනාවක් යනකම්ම මිනිස්සු හිතුවේ මේක උල්කාපාතයක් වැටිලා හරි ගිනිකන්දක් පිපිරිලා හරි හැදුණු තැනක් කියලයි. හැබැයි මේ තැන ගැන තියෙන කුතුහලය දනවනම කතාව මොකක්ද දන්නවද? ප්ලේටෝ කියන ග්‍රීක දාර්ශනිකයා විස්තර කරපු ඇට්ලැන්ටිස් කියන අතුරුදන් වුණු දියුණු නගරයේ හැඩයත් මේ ස්ථානයේ හැඩයත් එකටම සමානයි. ඒ නිසා ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලින් ලෝකයෙන් වන්ද වෙලා ගියේ ඒ දියුණු ශිෂ්ටාචාරය තිබුණේ මෙතන කියලයි. විද්‍යාඥයන් පවසන විදිහට නම් මේක උල්කාපාතයක් නෙවෙයි. මීට අවුරුදු මිලියන 100කට විතර කලින් පොළව යටින් ඉහළට ආපු මැග්මා තට්ටුවක් නිසා පාෂාණ ස්තර මේ විදිහට වලලු ආකාරයෙන් ඉහළට එසවිලා තියෙනවා. හැබැයි මේ තරම් නිවැරදි වෘත්තාකාර හැඩයක් මේ කාන්තාරය මැද හැදුනේ කොහොමද කියන එක අදටත් ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මේක සොබාදහමේ නිර්මාණයක්ද? නැත්තං අතුරුදන් වුණු ඇට්ලැන්ටිස් නගරේද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. නොදුටු ලෝකයේ මේ වගේ රහස් තවත් දැනගන්න අපේ පිටුව අනිවාර්යෙන්ම ෆොලෝ කරන්න.